ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශ කරා ඉරානය තමන්ගේ නැව ගුඩ්විල් විසිට් එකකට ශ්‍රී ලංකාවට එන්න කැමති කියන කාරණාව ප්‍රකාශ කරයි කියලා. එතකොට මේ නැව ශ්‍රී ලංකාවට එන එක ඉරානයේ අභිමතය සහ ඌමනා මත නිර්මාණය වුණු දෙයක් කියන එක තමයි ජනාධිපතිවරයා රටට ප්‍රකාශ කරේ. පසුගිය දිනක ඉරාන තානාපතිවරයා ඉතාමත්ම පැහැදිලිව කියනවා ඉරාන නැව් ශ්‍රී ලංකාවට ආවේ ලංකාවේ නාවික හමුදාපතිවරයාගේ ආරාධනාවකට අනුව කියන කාරණා. එතකොට අපි දැනගන්න කැමතියි මුළු රටම බලාගෙන ඉන්නවා මේ සත්‍ය මොකද්ද කියලා. ඉරාන නැව අපේ රටට එන්නට නාවික හමුදාපතිවරයා ශ්‍රී ලංකා රජය ආරාධනා කරාද? එහෙම නැත්නම් ඉරානයේ අවශ්‍යතාවය මත ගුඩ්විල් විසිට් එකකට ඉරානයේ අභිමතයේ පරිදි ඉරානය යෝජනා කරාද මේ නැව ලංකාවට එන්න? මොකද්ද මේකේ ඇත්ත? ඒ විතරක් නෙමෙයි. ඉරාන තානාපතිවරයා බොහෝම පැහැදිලිව කිව්වා. ඉරානයේ සූදානම් කියලා සහන ක්‍රමවේදයකට අපේ රටට තෙල් ලබා දෙන්න. ඇයි මේ රජය මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නේ නැහැ? ඇමරිකා එක්සත් ජනපදයේ රුසියාවට පනවලා තිබුණු සම්බාධක දින 30ක් වෙනතෙක් ඉවත් කරනවා. ඒක රිලැක්ස් කරනවා. එහෙම නැත්නම් සම්බාධක විරාමයක් ලබා දෙනවායි කියලා කිව්ව අවස්ථාවේ අපි යෝජනා කරා කරුණා කරලා රුසියාවට කතා කරන පළවෙනි රට බවට පත් වෙලා ඉක්මනින්ම ඒ අපේ රටට ලබා ගන්න පුළුවන් තෙල් ටික රුසියාවෙන් ලබා ගන්න කියලා. ඔබ ඒ දේ කරේ නැහැ. දින 7ක් බල හිටියා. ඊට පස්සේ රුසියානු තානාපතිවරයා හමු වෙලා ඒ අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරේ නැහැ. දැන් ඔබ විවිධ තෙල් මාෆියාවන්, තෙල් කාටෙල් වෙනමම කළුකඩ මුදලාලි ජාත්‍යන්තර ව්‍යාපාරයෙන් තෙල් ලබා ගැනීමේ ක්‍රමවේද තුල මහා බරක් පටවන්නට යන අපේ රටේ පාරිභෝගික ජනතාව. ඇයි ඔබට බැරි ඉරානය ලබා දුන්නු ඒ සහන කොන්දේසි මත තෙල් ගෙන්වීමේ යෝජනාවට? ඇයි සාකච්ඡා ආරම්භ කරලා ඉක්මනින්ම අපේ රටට සහන ක්‍රමයකට පාරිභෝගිකින්ට අඩු මිලකට ලබා දිය හැකි ආකාරය මේ තෙල් ටික ලබා ගන්නට කටයුතු නොකරන්නේ?